ඔබගේ ශරීරය තුල සැඟවුණු මහා විදුලි බලයක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? දැන් මම ඔබට කියලා දෙන දේ මාත් එක්කම කරන්න. තප්පර 60ක් ඇතුළත ඔබගේ කොඳු ඇටපෙළ දිගේ විදුලි සැරයක් ගලා යන හැටි මම ඔබට අත්විඳින්න සලස්වනවා. අද මායා අඩවියෙන් මම හෙළි කරන්නේ අපගේ පැරණි ඉසිවරු රහසක් ලෙස රැක බලාගත් අතිශය ප්‍රබල අග්නි කම්පන ස්තම්භනය ගැනයි. සූදානම් වෙන්න. ඔබගේ සිරුරේ රහස් අගුළු විවෘත කරන්න. විද්‍යාවට අනුව අපගේ ස්නායු පද්ධතිය පුරා ගලා යන්නේ ඉතා සියුම් විදුලි ධාරාවක්. මූලාධාර චක්‍රය කියන්නේ මේ විදුලිය ගබඩා කරලා තියෙන ප්‍රධාන මධ්‍යස්ථානයයි. එය හරියට මහා බැටරියක් වගේ. අද මම ඔබට කියලා දෙන්නේ ඒ නිද්‍රාශීලීව පවතින ශක්තිය එකවරම අවදි කරලා කොන්ද දිගේ ඉහළට විහිදුවන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි භාවිතා කරන්නේ මූල බන්ධනය නැමැති ශක්ති අගුලයි. මූල බන්ධනය කියන්නේ අපිට හදිසි වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් හටගත් විට එය ටික වේලාවකට පාලනය කර ගැනීමට ඔබගේ කුද මාර්ගයේ ආශ්‍රිත මාංශ පේශීන් තද කරමින් සිටිනවා නේද? අන්න ඒකටයි. මතක තියාගන්න අභ්‍යාසය අතරතුර මම කියනවා මූල බන්ධනය යොදන්න කියලා. එවිට කලින් කිව් විදිහටම ඒ දේ කරන්න. තව දෙයක් තමයි මම අභ්‍යාසය අතරතුර කියනවා ශරීරය වෙවුලන්න කියලා. එවිට දැඩි සීතලක් දැනුන විට ඔබ ගැහෙනව නේද? ඒ විදිහට වෙවුලන්න ඕන. නිකන් ශරීරයම වයිබ්‍රේට් වෙනවා වගේ. හරි. දැන් සූදානම් වෙන්න. මම මේ කියන විදිහට මාත් එක්කම මේක කරන්න. මුලින්ම ඔබ ඉන්න තැනම කොන්ද කෙලින් තියාගෙන සංසුන්ව වාඩි වෙන්න. දැන් හිමින් ඔබගේ දැස් පියාගන්න. දැන් මේ මොහොතේ සිට මාගේ කටහඬට විතරක් අවධානය දෙන්න. ගැඹුරු හුස්මක් නාසයෙන් ගන්න. හොඳයි. දැන් මේ හුස්ම කටින් වේගයෙන් පිට කරන්න. නැවතත් නාසයෙන් හුස්ම ගන්න. කටින් පිට කරන්න. නැවතත් නාසයෙන් හුස්ම ගන්න. කටින් පිට කරන්න. හුස්ම ගන්න නැතුව ඔබගේ බඩ ඇතුළට අකුලන්න. ඔබට කියා දුන්න මූල බන්ධනය ක්‍රියාත්මක කරන්න. ලිහිල් කරන්න එපා. තද කරගෙනම ඉන්න. ඔබේ මුළු සිරුරම වේගයෙන් වෙවුලන්න ඉඩ හරින්න. ඔබට හැකි තාක් කල් ඉන්න. දැන් එකවරම සියල්ල ලිහිල් කරන්න. හොඳින් ගැඹුරු හුස්මක් ගන්න. දැන් ඇස් වහගෙන තප්පර කිහිපයක් නිශ්ශබ්දව ඉන්න. දැන් ඔබට දැනෙනව නේද? පිටකොන්ද දිගේ අමුතු සීතල විදුලි සැරයක් ගලා යනවා කියලා. ඔබගේ අත් දෙක රත් වෙලා මුළු ශරීරයම මහ බරකින් නිදහස් වුණා වගේ සැහැල්ලුවක් දැනෙනව නේද? අන්න ඒ තමයි ඔබගේ සිරුරේ අවදි වූ ඒ මහා ප්‍රාණ ශක්තිය. එය තමයි මූලාධාර චක්‍රයේ සැඟවුණු අවසාන රහස. ඒ වගේම
සමහර අයට එකපාරින්ම මේ දේ සිදු කිරීමට නොහැකි වෙන්න පුළුවන්. ඔබ නැවත වතාවක් සිදු කරන්න. මූලබන්ධනයේ යෙදෙන කාලය ක්‍රමයෙන් වැඩි කරන්න. මූලාධාර චක්‍රය ගැන අපි ඉදිරිපත් කරපු අභ්‍යාස තුනම දවසට එක වතාවක් හරි සිදු කරන්න. ඊළඟ මහා බලවේගය තියෙන්නේ ඔබගේ ස්වදිෂ්ඨාන චක්‍රය තුලයි. ලබන බ්‍රහස්පතින්දා මම ඔබට කියලා දෙනවා ලෝකයේම ආකර්ෂණය කරගත හැකි ඒ මහා බලය ලබා ගන්නා හැටි. ඒ වගේම සෙනසුරාදා අධිමානසික පාඩම් මාලාවේ ඊළඟ කොටස ඔබ වෙත ගෙනෙනවා. මේ අභ්‍යාසය ඔබට දැනුණු ඒ අමුතු අත්දැකීම දැන්ම කමෙන්ට් කරන්න. මායා අඩවිය සමග රැඳී සිටින්න. ඔබට ජය.